තියෙනවා මේ කොටි මල පහ කරපු එක. මේදී මේ හරින් ගියොත් හෝටන් ප්ලේස් වලට මෙතනින් ගියොත් තුටුපොළ කන්ද. අපේ පදියා ඉන්නවා. පදියයි මායි තමයි ආවේ. අපි ආවා පට්ටිපොළට. පට්ටිපොළේ ඉඳන් පට්ටිපොළ ස්ටේෂන් එක ගාව ඉඳන් පයින් හෝටන් දැන්නට යනවා. අපි යන්නේ මේ නෙළුමල් වසන්තය බලන්න. මේ ඊයේ ආරංචි හම්බුනේ හදිස්සියම ආවා. දැන් මග අපිට හම්බුණා මේ පොඩි පොඩි ගස් දෙක තුනක්. හැබැයි තොටුපොළ කන්ද හරියට යනකොට තමයි මේ සම්පූර්ණයෙන්ම නෙළුමල් තියෙන්නේ. මම ගමන පටන් ගන්නකොට උදේ 8 විතර වුණා. 8 9 10 ඔය වගේ වෙලාව ඇතුළත තමයි අපි ගමන පටන් අරගෙන යන්න ගත්තේ. ඉතින් මේ වගේ වෙලාව වෙනකොට අර සීතල කාලගුණයේ තිබ්බට මීදුම එහෙම නැහැ. හොඳින් ඉර පායලා තිබ්බ වෙලාවක්. ඉතින් ඔන්න අපි මම හිතන්නේ කිලෝමීටර් 5ක් 6කට ආසන්නෙන් මේ පට්ටිපොළ ඉඳන් ආවා. දැන් මෙතනින් පේන්නේ මේ ටිකට් කවුන්ටර් එක. එතනින් ටිකට් අරන් අපි මේ එතනින් ටිකට් අරන් තොටුපොළ කන්ද පැත්තට තමයි යන්න මේ ප්ලෑන් එක තියෙන. ගිහින් බලමු කොහොමද කියලා දත්තේ. මේ අතන මේ හරිය මාර විදිහට උලන් තියෙනවා. මේ ඉතින් අපි ටිකට් එක ගත්තා. මේ දෙන්නෙට 830යි. මේ අපි හෝටන් ප්ලේස් වලට නෙවෙයි යන්නේ. මෙතනින් මේ වමට හැරෙන්න තියෙනවා තොටුපොළ කන්දට. මේ දිගටම තියෙනවා මෙතන ඉඳන් මම හිතන්නේ නෙළුමල් පටන් ගන්නවා මේ ඔය දිගටම තියෙනවා මෙතන ඉඳන්. ඔව් අර ආරේ දිගටම තියෙනවා. මෙහෙ දිගටම තියෙනවා.
මෙතන තියෙන මේ තොටුපොළ කන්ද. මෙතනින් ගියොත් ඕටන් ප්ලේස් වලට. මෙතනින් ගියොත් තොටුපොළ කන්ද. පටන් ගන්න තැන ඉඳන්ම මේ නෙළුමල් තියෙන මේ තියෙන කහ පාට එක. කහ පාට එක උතනින් පටන් ගන්නවා. කො මේ රෝස සුදු ඔක්කොම එක ළඟ තියෙනවා. මෙතන තියෙනවා මේ සුදු පාට ඒවා රෝස පාට ඒවා. මේ සෙට් එක මේ එක ළඟ තියෙන මේ ඉතින් අපි අරයට යන් මේ ලස්සනටම තියෙන්නේ මේ තොටුපොළ කන්දට යන පාර. ඉතින් මේ පේනවනේ කොටියන්ගේ වාසභූමි කරුණාකර සැලකිලිමත් වන තනියම පාගමනින් නොයන්න. ඒකනේ මූ එක්කන් ආයෙම. ඔන්න තියෙනවා අවුරුදු 12කට පාරක් පිපෙන නෙළුමල්. මේ තියෙන්නේ මේ දම් පාට විශේෂය. ඊපස්සේ දම් පාට තියෙනවා, සුදු පාට තියෙනවා, කහ පාට තියෙනවා. ඒ වගේ මේ පාට වර්ග ගොඩක් තියෙනවා. අයියලා කොහෙද? කළුතර. ඔගොල්ලෝ කොහෙද? ඈ? අර ඉන්න පයින් ආයි පට්ටි පොලින්ද? ඔගොල්ලෝ කොහෙද? අපි නම් වැඩි. ළඟ. හරි. ඉතින් මේවා නම් මේ පර වෙලා තියෙන මල් පිපිලා නැහැ. මෙන්න මේ තින්නේ පිපිච්ච මල්. ඉතින් මේ හරි මේ හරි තියෙන්නේ මේ දම් පාට එක. තොටුපොළ කන්ද තමයි ලංකාවේ මේ තුන්වෙනියටම උසම කන්ද. දේශියෙන්ම නගින්න පුළුවන් කන්ද. මම හිතන්නේ අපිට පැයකමාරක් වගේ ඇතුළත මේ කන්දට නගින්න පුළුවන්.
අපි අර ආපු කිලෝමීටර් ගාන මහන්සිය මේ ඇත්තටම නෑ මේ view එක දැක්කම. බලන්නකෝ. වෙනත් වර්ගයක්. ඔව් මේ වර්ගෙ මොකද්ද? නෙළු මල් වෙන්න දිනේ. නෑ මේ නෙළු මල් නෙමෙයි. කොලේ බලන්න දම් පාටයි සුදු පාටයි මේ පාටයි. ඒකේ මචං මෙහෙම තනි කෙලින් එන්නේ. වෙන්න දිනේ බං. නෙළු වර්ගෙක් වෙන්න දිනේ. තමයි. මේක බලහංග පොඩ්ඩක්. වෙන්න මචං. මේවා මොනවද මේ ඉටි වර්ගයක් මොකක් හරි මේ. ඉන්න හැදිලා තියෙන පාසි වර්ග බලනකො මේ. මං හිතන්නේ මේවා මෙහෙටම විතරක් ආවෙනික ඒවා. ආයි ලංකාවේ කොහෙවත් අපිට මේවා දකින්න වෙන්නේ නැහැ මේ මල්ලෙන් බලන්නකො. දැන් මෙතන තියෙනවා මේ සුදු පාට නෙළු මල් විශේෂය මේ තියෙන්නේ. මේ ඊටම දම් පාට සුදු පාට. මං හිතන්නේ මේවා මේ තාම පිපිලා නැහැ මේවා මේ. තව පිපෙනවා. තව මාස තව සති දෙක තුනක් ඇතුළත මේ ඔක්කොම පිපෙන්න තියෙන මල්. මේ ඔක්කොම බැහි මේ අටෝ මේ බලපන් view එක. කො අර පාට ගාස්. මේ ආයෙම අර ගහේ බලන්න පාට ගියක් තියෙනවද? මේ මල් එක අඩු කියලා. මේක බලපන්. Yes. Very nice. ඔන්න view එක. Wow. මොනිය කොයි එක? එයා හෙල පේන්න. ඉහා බතරේලා. ඒක තමයි. යන්න බෑ. හෙල පේන්න බතරයක්. මුතුන මං යන්නේ ඕක. ඕකෙන් එහා නෑ මොකුත්. ඔය පොඩු බලන්න දැන් මීදුම මේ ලයිට් එක දෙන්න. දැන් මේ ඔන්න අපි ආවා වල කන්ද මුදුනටම. මේ තියෙන්නේ මේ කුළුණ